ඇතුව ට්‍රේඩ් කරන්න, පිස්සෙක් වගේ ට්‍රේඩ් කරන්න එපා. රයිට්? ඉතින් ඔන්න අද ට්‍රේන්ෂන් එක අරන් ආවා. රයිට්? අපි එන්ටර් වෙමු. ඩොලර් 50ක් විතර අපි ඉස්සෙල්ලාම ගහමු. මොකද ඩවුන් එකට මාකට් එක තියෙන්නේ. විනාඩියක් ඇතුළත අපි පර්චේස් එක අල්ලවුවා. රයිට් බලන් ඉන්න. එතකොට කට්ටිය යනවා සිග්නල් සර්විස් එක මොකද උනේ? සිග්නල් සර්විස් එක කරා යනවා. දැන් අපි දවස් 3ක වගේ ඉඳන් දිගටම කරා යනවා. එතකොට මෙන්න මේ වගේ රිසල්ට් එකක් තමයි අපිට තියෙන්නේ. ඔන්න ඔය වගේ රිසල්ට් එකක් තියෙනවා. මේ දවස් ටිකේ පොඩ්ඩක් ෆයිබර් කනෙක්ෂන් එක පොඩ්ඩක් ක්ලෝස් වුණා. අපි දන්න රේට් දිහත් 1 2 3 4 5 6 7 8 9 10 11ක් එක ට්‍රේඩ් එකක් ලොස් වෙලා තියෙනවා. එතකොට අපි 9 දීලා තියෙනවා 160ක්. එතකොට 100ට රයිට්. ඊට පස්සේ 14 දීලා තියෙනවා 260ක ප්‍රොෆිට් එකක්. ඊට පස්සේ 15 දීලා තියෙනවා 200යි. අද ලොස් එකක් වුණා 200ක ප්‍රොෆිට් එකක් මෙතනත් තියෙනවා ලොස් එක රිකවර් වෙලා. රයිට්. ඉතින් ඔහොම තමයි සිග්නල් channel එක ගැන කිව්වොත්. රයිට්. ඉතින් අපි බලමු අපේ එන්ට්‍රි මොකද වෙන්නේ කියලා. රයිට්. එතකොට ට්‍රේඩ් කරද්දී පුළුවන් තරම් ඉවසීමෙන්. රයිට්. එතකොට විනයක් ඇතුව ට්‍රේඩ් කරන්න ඕන. හරිද? මොකද නැත්තම් තමන්ගේ අතේ තියෙන සල්ලි බලන්නකො දැන් මම එන්ට්‍රි පර්චේස් කරේ පල්ලෙහාට එයි කියලා. නමුත් බලන්නකො මොකද උනේ කියලා. හරිද? දැන් මෙතන කැනල් 4ක් ගෙහුවේ රයිට්. 1යි 2යි 3යි මෙතන 4ක් ගෙව දැන් මෙයා පාතට එන්න ඕන. නමුත් පාතට ආවේ නැහැ. ඒ වෙලෙම උඩට ගහලා උඩට ගියා. රයිට්. මම තව එන්ට්‍රි එකක් ගහනවා පාතට. මොකද මට මෙතන සම්පූර්ණම කන්ෆර්මේෂන් එක තියෙන ඩවුන් එකට. මෙයා මම අර පොඩ්ඩක් මේ විනාඩියක් ඇතුව ගන්න හින්දා පොඩ්ඩක් ලොස් වෙන්න බලන වැඩි. හරිද? නමුත් මට එන්ට්‍රිය ෂුවර්. මොකද පාතටමයි තියෙන්නේ. හරිද? මම තව එන්ට්‍රියක් මම මෙතනින් පර්චේස් කරන්න. එතකොට අපේ ලොස් සෙට් එකක් රිකවර් කරගන්න පුළුවන්. හරිද? ඉතින් සම්පූර්ණයෙන්ම ට්‍රේඩ් කදී ළමයි හැමදාම කියන්න බෑ. හරිද? හැමදාමත් කියනවා පුළුවන් තරම් අඩු amount එකකින් ට්‍රේඩ් කරන්න. ඩොලර් එකකින් හරි කමක් නැහැ ට්‍රේඩ් කරන දවසට 1 ඩොලර් එකක් හරි හොයන්න. හරිද? මොකද දවසට 1 ඩොලර් එකක් යන රුපියල් 300 කීයද දැන් 330ක් විතර එන ඩොලර් එකක්. නේ? ඉතින් කිව්වා වගේ මොන්න මාකට් එකත් පල්ලෙහාට එනවා රයිට්. ඉතින් අපේ ක්ලාසස් තියෙනවා සම්බන්ධ වෙන්න හොඳ ගමනක් යන්න පුළුවන්. හරිද? අපි ට්‍රේඩ් එකකට එන්න වුණා. හරිද? දැන් අපි ආයේ ඩවුන් එකකට එන්න වෙනවද මෙතන? දැන් අපි මොහොතේ ගත්ත ට්‍රේඩ් එක මේ මොහොතෙන් ඉවරයි. දැන් අපි ක්ලාස් වල කට්ටිය වුණා මම ඒ විදිහටම තමයි එන්න වෙන්නේ මේ ට්‍රේඩ් ගන්න. හරිද? එතකොට කැමති කට්ටියට පුළුවන් සම්බන්ධ වෙන්න අපි ක්ලාස් වලට රයිට් රුපියල් 8000ක් වෙන්නේ. ඇවිල්ලා බලන්න. හරි? රයිට් බලාගෙන ඉන්න. ඊට පස්සේ ඊළඟ ට්‍රේඩ් එකට මොකද වෙන්නේ කියලා. හරි? එතකොට පුළුවන් තරම් විනයක් ඇතුව මේක ට්‍රේඩ් කරන්න. හරිද? හැසිරෙන්න. හරිද? තමන්ගේ කියන්නේ මොලෙන් තීරණ ගන්න. හදවතට තීරණ ගන්න ඉඩ දෙන්න එපා. හරිද? මොලෙන් තීරණ ගන්න හදවතට ඉඩ මේ තේරුම් ගන්න මොකද්ද? හදවතට මුල් තැන දෙන්න එපා. රයිට්? එතකොට මොලෙන් තීරණ අරන් මොලෙන් බලලා හරිද? හොඳ එන්ට්‍රීස් ගන්න. හරි දවසම බලන් ඉඳලා හරි ගමන එක එන්ට්‍රි එකක් ගන්නවා හොඳට. ඔයාලා හරි සෙට් වෙන එක. හරිද? ඒකල බලන්න වින් කරනවාද කියලා. රයිට්? අඩුම හිතන්නකෝ දවසේ ට්‍රේඩ් 5ක් දාලා මේ ට්‍රේඩ් 10ක් දාලා ට්‍රේඩ් 7ක් ලොස් වෙනවා නම් වැඩක් නැහැ. හරි මොකද ට්‍රේඩ් කළා වැඩක් නැහැ. එහෙම මේ ලොස් පිට ට්‍රේඩ් කොත් වැඩක් නැහැ. අඩුම ඔයා ට්‍රේඩ් 6ක්වත් වින් කරන තැනට හදා ගන්න ඕන. පැහැදිලිද මං කියන දේ? ට්‍රේඩ් 6ක්වත්. ඒතකොට එක ට්‍රේඩ් එකක් හරි අපි වින් කළා නේ කියන්නේ. දැන් මාටින් ගේල් ගියොත් නම් ඕක මේව කරන් ගියේ හැකි. හරිද? ඒත් අපි එක ට්‍රේඩ් එකක් විතර උතන තියෙන්නේ නේ. එතකොට සාමාන්‍යයෙන් අඩු මේ ලෙවල් එකකටවත් හදා ගන්න එක තමන් ලොස් වෙනවට වැඩිය ප්‍රොෆිට් එක කියන්නේ තමන් ලොස් වෙනවට වැඩිය වින් එකක් ගන්න බලන්න. හරිද? ලොස් වෙන්නේ 4යි නම් වින් 5ක් හරි ගන්න. හරිද? සහ ට්‍රේඩ් එකකට එන්න වෙදී ඩොලර් එකෙන් හරි ට්‍රේඩ් එකකට එන්න වෙන්න. අනිත් එක තමයි දැන් තමන්ට හදිස්සිය යනම්මනම් තියෙනවනේ. එහෙම අවශ්‍යතාව වලට මේකට ඇවිල්ලා ට්‍රේඩ් කරන්න යන්න එපා. අරක ගන්න මේක ගන්න මෙහෙම කරන්න ඒවා කරන්න පුළුවන්. නමුත් ට්‍රේඩින් වලින් එහෙම කියන තරම් ලොකු හීනම වාගෙන කරන්න පුළුවන්ද? කියන තරම් ලොකු හීන වලින් ට්‍රේඩ් කරන්න අමාරුයි. හරිද? නමුත් ඔයාලට එක්ස්පීරියන්ස් එකක් ඇගෙන අවුරුදු ගානක එක්ස්පීරියන්ස් එකත් එක්ක ට්‍රේඩ් කරන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. නමුත් අද ඇවිල්ලා හෙට කෝටිපතියෙක් වෙන්න නම් බෑ පුතේ. මං කියන දේ තේරෙන්නේ නැතිනේ. අද ඇවිල්ලා හෙට කෝටිපතියෙක් වෙන්න පුළුවන්ද? අද ඇවිල්ලා හෙට කෝටිපතියෙක් වෙන්න නම් බෑ. හරිද? ඉතින් ඕක හොඳට ඔලුවට ගන්න. සමහර වෙනවා අපෙන් කතා කරලා අහනවා මෙහෙමයි. ෆිනෑන්ස් කියවන්න තියෙන අරකයි මේකයි සෑහෙන ප්‍රශ්න. හරි ඉතින් එහෙම ප්‍රශ්න තියාගෙන ට්‍රේඩ් කරන්නත් බෑ. හරිද? තමන්ගේ මයින්ඩ් එක රිලැක්ස් වෙන වෙලාවට, තමන්ගේ ඔළුව රිලැක්ස් වෙන වෙලාවට ට්‍රේඩ් කරන්න ඇවිල්ලා. හරිද? තමන්ට වැඩක් නැති වෙලාවට, තමන් නිදහසේ ඉන්න වෙලාවක ට්‍රේඩ් කරන්න. තමන්ට මෙහෙම ට්‍රේඩ් කරන්න වෙලාවක් අනම්මනක් නැහැ. තමන් එන වෙලාවට හොඳ එන්ට්‍රියක් තියෙනවා නම්
ට්‍රේඩ් කරන්න ඒක කිසි ගැටලුවක් නෑ. මේ වෙලාව ට්‍රේඩ් කරන්න අර වෙලාව ට්‍රේඩ් එහෙනම් මුළු ලෝකෙම මිනිස්සු එක වෙලාවට ට්‍රේඩ් කරයිනේ. එහෙම නෑ. තමන් එන මාකට් එකේ තමන් බලන කන්ෆර්මේෂන් වලට මාකට් එක හොඳට තියෙනවා නම් ට්‍රේඩ් කරන්න අනිවාර්යෙන්ම ඔයා වින් කරයි. හරිද? ඉතින් අද ඔච්චරයි මට කියන්න තියෙන්නේ. විනයක් ඇතුව ට්‍රේඩ් කරන්න, පිස්සෙක් වගේ ට්‍රේඩ් කරන්න එපා. රයිට්?